සාමය කියන්නේ හුදෙක් යුද්ධයක් නැතිවීම විතරක් නෙවෙයි. එය අපේ හදවත් තුළින් පටන් ගන්නා ගැඹුරු අධ්‍යාත්මික ගමනක්. මෑතකදී ශ්‍රී ලංකාව පුරා ඇසුණු ඒ සාමයේ හඬ පියවරෙන් පියවර ලක් දෙරණේකාලෝක කළා. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ සිට පැමිණි අපේ රට පුරා වීදි පුරා කරුණාව සහ මෛත්‍රිය බෙදා දුන් සමපාද යාත්‍රාව ගැනයි. මෙම සුවිශේෂී ගමන මෙහෙයුවේ වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් විසිනි. උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මීට පෙර ඇමරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා සැතපු 2300ක දැවැන්ත සාම පාගමනක නිරත වුණා. උන්වහන්සේලා ලංකාවට පැමිණියේ ඒ සාමයේ පණිවිඩය අපේ රටටත් අරන් එන්නයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මිනිසුන් අතර සහජීවනය, කරුණාව සහ අවිහිංසාව ප්‍රාර්ථනය කිරීමයි. අප්‍රේල් 21 වෙනිදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳු අභියසදී ආරම්භීමේ යාත්‍රාව දින 7ක් පුරාවට ක්‍රියාත්මක වුණා. මහා සංඝරත්නය පාවාන් රහිතව දැඩි හිරු රශ්මිය මැද්ද වැඩම කළා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාදය ලබා ගත්තා. ගම්වාසීන් පාවඩ එලා පැන්වක් කරමින් උන්වහන්සේලාට මහත් ගෞරවයකින් සංග්‍රහ කළා. කොළඹ නිදහස් චතුරස්‍රයෙන් සහ ගංගාරාම විහාරස්ථානයෙන් මෙම ගමන සාර්ථකව නිමාවට පත් වුණා. මෙම ගමන පුරාම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරනු ලැබුවා. තවත් විශේෂ අමුත්තෙක් හිටියා. ඒ තමයි ඇමරිකාවේ ඉඳන් ආපු ආලෝකා කියන සුනක සුරතලා. ආලෝකාත් මේ සතපුන් දහස් ගණනක් ගමනට එකතු වුණේ සතුන්ට කරුණාව දැක්විය යුතු බව ලොවටම පසක් කරමින්. සාමපාද යාත්‍රාව කියන්නේ පාරක ඇවිදීමක් විතරක් නෙවෙයි. ඒ ජාති ආගම් ભેදයකින් තොරව ලාංකික අපව එක අරමුණකට ගොනු කළ අවස්ථාව. පඤ්ඤාකර හිමියන් පවසන පරිදි සැබෑ සාමය ආරම්භ වන්නේ අපේ හදවත් තුළින්. අපි උත්සාහ කරමු ඒ සාමයේ පණිවිඩය හැමදාම ජීවිතයට එකතු කරගන්න. වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මෙවැනි ආදර්ශමත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබත් මේ පාද යාත්‍රාව දුටුවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.